ඒ දාන්න සෝයා. අද හලාවත විශේෂයෙන්ම මේ ගංගාතුර උදුර නිසා අවදාන වෙච්ච ජනතාව සඳහා අපේ වෙන්නප්පුව මැතිවරණ කොට්ටාසය සහ යාවට විශේෂයෙන්ම මගේ පෞද්ගලික කැමැත්තක් තියෙමින් ඒ අයට වියලි ආහාර බෙදා දීමේ අවස්ථාව තමයි මේ අපි සිද්ධ කරන්නේ. මම හිතන්නේ ඉතා විශාල ජනතාවක් අවතන් වෙලා තියෙනවා. මේ වෙලාවේ අපි ආයෝජන කරනවා මේ නත්තල් සමය. මම හිතන්නේ සියලු දෙනාම තවත් විශාල ජනතාවක් මම හිතන්නේ මේ දදුරෝය ගලවලා දදුරෝය එහා පැත්තෙත් ඉන්නවා. ඒ ඉඳ පුළුවන් අයට මේ විදිහට ආධාර කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. නමුත් ඊට වඩා විනාශයක් වෙලා තියෙනවා අපේ ප්‍රදේශයේ මේ ගංගාතුරත් එක්කලා අති විශාල ජනතාවක් අවතන් වෙලා තියෙනවා. බයිදා මේ ජනතාවට අපිට පුළුවන් විදියට අපි මේ විදියට අපේ පෞද්ගලිකව අපි මේ විදියට ආධාර කරනවා. මම දැන් රජයේ විශාල ඔස්සේ ආධාර කරනවා. අපි ආයාචනා කරනවා. තව විශාල පිරිසක් ඉන්නවා. මම හිතන්නේ ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය, පල්ලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය, හලාවත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අපි මේ රටේ අනිකුත් ජනතාවට විශේෂයෙන් මේ නත්තල් සමය ඉතින් මේ බෙදා හදා ගන්න කාලේ ඉතින් අපි ආයෝජන කරනවා තව තවත් මේ විදිහට ඇවිල්ලා මේ ජනතාවට ආධාර කරන්න කියලා. ලෝක විනාශය ගැන මොකක්ද හිතන්නේ? මම හිතන්නේ නේ එහෙම එකක් නැහැ. ලෝක විනාශය කියලා දන්නේ ඒක එහෙම එකක් නැහැ. නමුත් ඒකත් එක්කලා මම දන්නේ මේ ලෝක විනාශය නෙමෙයි මේ වෙනත් මේ ස්වභාවික විපත්ති තමයි තියෙන්නේ. මේ ලෝක විනාශය කියලා දෙයක් නෑ අපි විශ්වාස කරන්නේ. මේ විනාශය මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් බලපාලා තියෙනව නේද? නෑ මම හිතන්නේ මෙහෙමයි. අත්‍තරම දැවන්ත කාලගුණික විපර්යාසයන් රාශියක් ලෝකේ වෙනවා. මේකට පාරිසරික හේතු රාශියකුත් බලපානවා. මිනිස්සුත් මේවට වග කියන්න ඕන. හැබැයි මම හිතන්නේ මේකේදී අහිංසක ජනතාව තමයි විශේෂම දැන් අද ගත්තාම ඩුවර ප්‍රදේශය, මාතලේ ප්‍රදේශය ඊළ ඒ ප්‍රදේශ වලට ආයනවා. ඒ ජලය සම්පූර්ණ මෙහෙන් ගලාගෙන යනවා. අනික් කාරණාව තමයි තව මාස 3ක් විතර ගියාට පස්සේ මෙච්චර වෑපු රටේ සභාවක් කළාට ලොකු නියගයක් එන්න පුළුවන්. ඉතින් අපි හිතනවා අපිට නියම වැඩපිළිවෙලක් තියෙන්නට ඕන රටක් හැටියට රජයක් හැටියට මේ වහින වතුර ටික මේවා අවුරුදු දෙපාරක් මේ විදිහට වහිනවා. මේ වතුර ටික ආරක්ෂා කරගන්න. හැබැයි මේ වතුර ටික දැන් මේ ජලකඳ මේ දැවැන්ත ජලකඳ මං හිතන්නේ සමහරක් වෙලාවට අපිට පාලනය කරගන්න බෑ. නමුත් අතාව මාස දෙකක් විතර පස්සේ ගත්තාම ආයෙ වතුර නෑ රටේ.